මම අද කතා කරන්න යන්නේ හොරෙන් මැසේජ් යවන ක්‍රමයක් ගැන. ඉතින් මේක ඔයාලට ඉතාමත් රහසිගතවම මැසේජ් යවන අලුත්ම ක්‍රමයක්. මේක අලුත් ක්‍රමයක් නෙවෙයි. මේ ක්‍රමයට ඔයාලට මැසේජ් ඕන තරම් රහසිගතව යවන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඕනම සෝෂල් මීඩියා එකක් කරහා මේ ක්‍රමෙන් ඔයාලට මැසේජ් යවන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මේ හොරෙන් මැසේජ් යවන ක්‍රමය ගැන. ඒකට ඔයාලා Play Store එකෙන් පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඉන්කොග්නිටෝ කියන ඇප්ලිකේෂන් එකක්. මම මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම් මොන වගේ එකක්ද කියලා. මෙන්න මේ විදිහට තමයි මේක ඕපන් කරපු ගමන් මේ විදිහට වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක ඕපන් කරාට පස්සේ ඇලෝ ඉල්ලුවන් පස්සේ ඔයාලා ඇලෝ දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලට මෙතන උඩම තියෙනවා decode text කියලා. මේ decode text කියන එකෙන් අපිට පුළුවන් අපි සේව් කරගත්තු කෝඩ් එකක් අපිට බලන්න. ඒ වගේම encode text කියන එකෙන් අපිට පුළුවන් කෝඩ් එකක් අපිට හදන්න. මම encode text කියන කොළ පාට තීරුව ටච් කරන්නම්. ඔයාලත් මේක ඩවුන්ලෝඩ් කරලා ඒක ටච් කරලා ඔයාලට අදාළ මැසේජ් එක ගහන්න. මම ගහන්නම් මෙතන hello කියලා. hello කියලා ගහලා ඔයාලට මෙතනින් කරන්න තින්නේ යට තියෙනවා create image කියලා. මේ create image කියන එක ඔයාලා ටච් කරන්න ඕන. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ QR code එකක් වගේ එකක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මම මෙතනට save දෙනවා. save දුන්නාන් පස්සේ මේ image එක save වෙලා ඉවරයි. දැන් මම ඔන්න ඉස්සරහට ගියා. ඊට පස්සේ මම මෙතනින් ක්ලික් කරනවා decode text කියන කොළ පාට එක. මේ රතු පාට එක. decode text කියන රතු පාට එක ඔන්න මම ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මගේ ගැලරියේ ෆොටෝස් ටික වැටුණා. ඊට පස්සේ මම මේ ෆයිල් එක තෝරගන්න. මේ විදිහට අපි මේ ෆොටෝ එක සේව් වෙච්චි ෆයිල් එක මෙන්න මෙතන වැටෙනවා. මේ තියෙන ඉන්කොග්නිටෝ වෙන ෆයිල්. මම මේක ටච් කරාට පස්සේ මෙන්න මෙතන වැටෙනවා ඒ QR code එක වගේ එක. ඔයාලට පුළුවන් මේක සිලෙක්ට් කරලා බලා ගන්න පුළුවන්. මේකට අපි සඳහන් කරපු මැසේජ් එක තමයි මේ ඔයාලට මෙතන වැටෙන්නේ hello කියලා. අන්න ඔයාලට මේ විදිහට මේ විදිහට හොරෙන් මැසේජ් යවන්න පුළුවන්. මැසේජ් යවන්නේ කොහොමද කියලා ඔයාලා හිතනවා ඇති. මේ ෆොටෝ එක ඔයාලට තියෙන්නේ ඊමෝ එක WhatsApp එක ඔයාලට කැමති සෝෂල් මීඩියා එකක් කරා ෂෙයා කරන්න. ඊට පස්සේ ෂෙයා වුණ යාළුවා නැවත මේ ඉන්කොග්නිටෝ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා මේ ෆොටෝ එක ඒකට දාලා බලනකොට එයාට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ මොකද්ද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේක ඊටම රහසිගතව මැසේජ් යවන ක්‍රමයක්. ඔයාලට පුළුවන් මේ ක්‍රමේ ඕන තරම් මැසේජ් යවන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හොඳ වෙන්න කියලා. ඒ වගේම තවත් මෙතන තියෙනවා setting කියන එකක්. ඔයාලට මේ setting කියන එකෙන් මේ image එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම පාට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ඒක වෙනස්කම් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. comment කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ වලින් හමු වෙමු. අදට සමුගන්නවා. සුබ දවසක්.